අපි සෑම දිනකටම දැනුම් දෙනවා. ලොල්ලුණු අයටයි විකුණන අයටයි ඉවත් වෙනු. ලොල්ලුණු අය ඉවත් වෙනු. විකුණන අය ඉවත් වෙනු. ඒ සදා මේ සමාජෙම අවදි වී තිබෙනවා. ආණ්ඩුවක් කියන්නේ විධායක බලයේ තියෙන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තියෙන ඕනෑම දෙයක් කළ හැකි කියන මනෝභාවකින් ආණ්ඩුවක් යන්න බෑ. ආණ්ඩුවක් යනු මුළු සමාජයේම විවිධ පැතිකඩයන්ගේ නියෝජනයක් බවට පත් වෙන්න ඕනකම තිබෙනවා. ඒක තමයි ආණ්ඩුවක් කියන්නේ. මා ජනාධිපතිවරයා ලෙස මා දන්නවා මට තිබෙන සීමාවන් මොනවද කියලා. සාමාන්‍ය බොහෝ හිතන් හිටියා මේකට සීමාවක් නැහැ කියලා. ඔය විවස්ථාවේ සීමාවක් නැහැ. ඕනෑම වැරදිකරුවෙක් නිදහස් කරන්න පුළුවන්. විවස්ථාවේ සීමාවක් නැහැ. ඕනතරම් රාජ්‍ය ධනෙ වියදම් කරන්න පුළුවන්. විවස්ථාවේ සීමාවක් නැහැ. ඕනතරම් මාලිගාවන් හදන්න පුළුවන් ඉන්න පුළුවන්. විවස්ථාවේ සීමාවක් නැහැ. ඕනතරම් සම්බන්ධීකරණ ලේකම්වරුන් පුද්ගලික කාර්ය මණ්ඩලය පත් කරගන්න පුළුවන්. විවස්ථාවේ සීමාවක් නැහැ. එහෙත් ආණ්ඩුවකට විශේෂම විධායක ජනාධිපතිවරයාට යම් සීමාවක් නැති වුණාට අපට සීමාවක් තිබෙනවා. එනිසා අපි උත්සාහ කරමින් තිබෙනවා. සමහරව ප්‍රායෝගිකව සීමාව ඔප්පු කරන, සමහරව නීතියෙන් සීමාව ඔප්පු. මෙය තමයි ඔබට තිබෙන සීමාව. එනිසා ආණ්ඩුවක් කරන සීමා රහිතව තමන්ට හිතු දේ රිසි දේ කරන්න පුළුවන් එකක් නෙවෙයි ආණ්ඩුවක් කියන්නේ. අපේ ඓතිහාසික උරුමයන් සහිත අපේ නායක හාමුදුරන් වහන්සේලගේ උපදෙස් ඕදන් ඉතිහාසයේ පුරාවටම මේ රාජ්‍යත්වයේ ගොඩනැගීම වෙනුවෙන් මැදිහත් වෙලා තිබෙනවා. ඕදන් දීලා තිබෙනවා. රාජ්‍ය තර්ජනයකට මුහුණ දීපු වෙලාවේදී ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වෙලා තිබෙනවා. එවැනි භික්ෂු උරුමයක් තිබෙනවා. ඒ උරුමය ඒ විදිහටම අපි පිළිගන්න ලෑස්ති. ඒ නිසා මානයක හාමුදුරන් වහන්සේලා විසින් පෙන්වා දෙන ලද ඒ කරුණ පිළිබඳව කරුණු කීපයක් කියන්න. එකක්, මේ සංචාර කර්මාන්තයේ ආශ්‍රිතව ගොඩනැගුණු සාකච්ඡාව මම හිතන්නේ නේද? අපි තේරුම් ගන්න තිබෙන අපි සංචාර කර්මාන්තයේ මූලධර්ම මතද මොන කුළුණු මතද අපේ සංචාර කර්මාන්තය ගොඩනැගෙන්නේ. අපේ සංචාර කර්මාන්තය ගොඩනැගෙනවා අපිට අවුරුදු 2500ක දිගු ඉතිහාසයක් ශිෂ්ටාචාරයක් තිබෙනවා. ඒ ශිෂ්ටාචාරය තුල අපේ අනන්‍යතාවයක් අපිට තියෙනවා. අපේ පොළොන්නරුව ගල් විහාරේ ඒ නිමෙවුම් වලින් පෙන්눔 කරන අපේ ශිෂ්ටාචාරය අපිට මහා රුවන්වැලි සෑය අපි නායක හඳුරු වැඩ ඉන්නවා. එයින් පෙන්눔 කරන අපේ ශිෂ්ටාචාරය අපිට අවුකන මහා පිළිම වහන්සේගෙන් පෙන්눔 කරන අපේ ශිෂ්ටාචාරය ඒව කොහෙවත් නේ. බිසෝකොටු හොයාගෙන තියෙන අපි, මඩසොරව තියෙන අපේ, එල්ලංගා පද්ධති අපේ නිර්මාණයක්. කලාවැවේ ඉඳන් නුවරවැව දක්වා සැතවුම් 54ක් අඟලකට බැස්මස් සහිත මහා යෝධල අපේ නිර්මාණයක්. මහා සාගර වැනි වැව් අපේ නිර්මාණයක්. එනිසා අපිට අපේ සංචාර කර්මාන්තය අපේ ඓතිහාසික උරුමය මත අපේ සංචාර කර්මාන්තය ගොඩනැගීම් විභවතාවයක් තිබෙනවා. දෙක, අපේ තියෙන සෞන්දර්යත්වය විවිධ දේශගුණික කලාප අපි කොළඹින් පිටත් වෙලා නුවරින් නැගලා නුවර එළියට යනකොට අපි දේශගුණික කලාප කොච්චර පසු කරනවද? කොච්චර වනාන්තර ස්වභාවික වනාන්තර අපි දකින්නවද? කොතර වනජීවි කලාප අපි දකින්නවද? මොනතරම් මනරම් වෙරළ තීරයක් අපිට තිබෙනවද? ඒ නිසා අපේ సౌందర్యාත්මක හරය අපේ සංචාර කර්මාන්තයක ප්‍රධානම ඉලක්කයක්. ඒ නිසා තමයි අපි අපේ අනුරාධපුරය අපි අලුත් පැරණි ශිෂ්ටාචාරයේ පිළිබිඹෙන ආකාරයෙන් අපි අනුරාධපුරයේ යලි ගොඩනැන්විය යුතුයි කියලා අපි කල්පනා කළා. අපේ පැරණි ශිෂ්ටාචාරය, අපේ ආරම්භක රාජධානිය. ඒවා ලෝකේ අපට පමණක් උරුමදී. අපේ ආරම්භක රාජධානිය,
පැරණි ප්‍රෞಢත්වය පිළිඹින ආකාරයෙන් නැවත ප්‍රතිනිර්මාණය කරන්න ඕන අපි. ඒ අපේ සංචාර කර්මාන්තය තාමත් ප්‍රබල මෙවලම් කියලා අපි කල්පනා කරනවා. තුන්වෙනි එක අපේ ජනතාවගේ පුද සත්කාරය පිළිබඳව ආගන්තුක සත්කාර පිළිබඳව තිබෙන ලෝකයේ ඇගයුම ඒක අපේ සංචාර කර්මාන්තය තාමත් වැදගත්ය. ඒ වගේම අපේ රටේ තිබෙන වනජීවි කලාප සතුන් අලීන් මේ ආදී ඒවා අපේ සංචාර කර්මාන්තයේ නිකේතනය. එහෙම නැතුව වෙන දේවල් අපේ සංචාර කර්මාන්තයේ ප්‍රමුඛතාවයක් නොවේ. වෙන දේවල් වලට වෙන තැන් තියෙනවා. එනිසා මම හිතන ඔය නිවේදනයක් පිළිබඳව ඇතිවෙච්ච පැටවිල්ල ඒක රාජ්‍ය ප්‍රතිපත්තිය හෝ අපේ සංචාර කර්මාන්තයේ මූලික මූලධර්මයන් නෙවෙයි. අපි මූලික මූලධර්මයන් හතරක් තිබෙනවා. ඒ මත තමයි අපි සංචාර කර්මාන්තය කොට නැගීමට බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ මම දැක්කා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය පිළිබඳ සංවාදයක් ඇවිල්ලා තිබුණා. ඇත්තටම දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. නමුත් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. ඒ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කලින් සකස් කරපු සංශෝධන ඉදිරිපත් කළා තියෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. ඒ කියන්නේ අපි සම්මත කරේ නැහැ පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඡන්දෙට ඉදිරිපත් කරේ නැහැ. නිකම් විවාද කරලා ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් අපිට අවස්ථාව තිබෙනවා. අවශ්‍ය නම් මේ සංශෝධන තවත් සංශෝධන ගේන්න. ඒත් අවශ්‍ය නැත්නම් තියෙන විදිහට තියාගෙන යන්න. උත්තරයි. සංශෝධන අවශ්‍ය නැත්නම් අපිට තියෙන විදිහට තියාගෙන යන්න පුළුවන්. නමුත් යහපත් දිශාවට සංශෝධන අවශ්‍ය නම් සංශෝධන ඉදිරිපත් කරන්න පුළුවන්. මේ කිසිදු නීතියක් අපි සම්පාදනය කරන අපේ පෞද්ගලික කිසියම් වූ වමනාවක් වෙනුවෙන් නෙවෙයි. අපේ මේ නීති සම්පාදනය පිළිබඳ අපි අවබෝධනය කරන්නේ පොදු යහ පැවැත්ම වෙනුවෙන් මේ නීති රාමයේ මොනවා වෙනස් විය යුතුද ඒ පිළිබඳ තමයි අපි අවධානය යොමු කරන්නේ. කිසිසේත්ම අපිට පෞද්ගලික දෙයක් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නීති සම්පාදනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පොදු යහපත සමාජ සිරස්තතිය සමාජයේ යම් නිර්ණායක පද්ධතිය ඇතුළත් කර ගැනීම ආදී නීති සම්පාදනය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සම්මම උදේවරුවේ අපේ මහානායක හාමුදුරන් වහන්සේලා මුණ ගැහිලා මේ පිළිබඳ දීර්ඝව අපේ ස්ථාවරය පැහැදිලි කරා. නමුත් මම හිතන්නේ තාමත් ආందోලනේ තියෙන නිසා තමයි මම ටිකක් වැඩිපුර ඒ ගැන කිව්වේ. මම හිතුවා ඒක කියන්න සුදුසුම තැනත් මෙතන තමයි කියලා අපේ නායක හාමුදුරන් වහන්සේලා වැඩ සිටින තැන. මේක තමයි අපේ ස්ථාවරය. ඉතින් අපිට තියෙන්නේ කුමක්ද? අපිට තියෙනවා යහපත් සිහිනයක් තිබෙනවා. මේ තිබෙන රාජ්‍ය, මේ තියෙන සමාජය, මේට වඩා හොඳ රාජ්‍යයක්, මේට වඩා යහපත් රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ සිහිනයක් තිබෙනවා. ඒ සිහිනය ඉටු කරගත හැකි වන්නේ පාලක කණ්ඩායමට අපට පැවරී තිබෙන කාර්යභාරය නිසි පරිදි හඳුනාගෙන ඒකට මෙහෙවීම. මා හිතනවා ඒකේ විශාලතම පංගුවක් අපේ හාමුදුරන් වහන්සේලාට පැවරලා තිබෙනවා. තව දුරටත් මේ බිඳ වැටුණු සමාජයක් අපි ඉස්සරහට යන්න බෑ. මා එකක් මේ බැරෑරුම්කම කියන්න. යම් ප්‍රමාණකින් අපිට සැකියාව ලැබුණා මේ මත්ද්‍රව්‍ය පිළිබඳව දොරටුව විවෘත කරගන්න. දොරටු මේක වැහිලා තිබුණේ. යකඩ දොරටු. මට අත තියන්න බැරි ළඟා වෙන්න බැරි ප්‍රමාණයේ යකඩ දොරටු වැහිලා තිබුණා. දාපේ පොලිස්පතිතුමා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසිය සමත් වුණා මේ දොරටුව තට්ටුවක් දාලා විවෘත කරගන්න. තාම ඇතුළට ගිහිල්ලා අවසන් නැහැ. හැබැයි දොරටුවෙන් ඇතුල් වෙනකොට අපිට පෙන්වන්නේ මොනවද? ඉතාමත් භයංකාර චිත්‍රයක්. දොරටුව වැහිලා තියෙන තෙක් අපි කල්පනා කරා මේ තරම් බිහිසුණු තත්ත්වයක් නැතුව ඇති නේද කියලා. හැබැයි දොරටුව විවෘත කරපුවාම අපිට දැනෙනවා මොනතරම් බිහිසුණු තත්ත්වයක් මේ වහලා තිබුණු දොරටුවෙන් ඇතුලේ තියෙනවද කියලා. කුඩු නිෂ්පාදනාගාර, අවි ආයුධ ගබඩා, කන්ටේනර් වලින් කුඩු නිෂ්පාදනය සම අමුද්‍රව්‍ය, නූතනම පැකට් කඩපු නැති ගිනි අවි, කිලෝ 100 ගණනක් හම්බ වෙන මත්ද්‍රව්‍ය, ඒවට ඇබ්බැහි වුණු මහා තරුණ පරම්පරාවක්, ඒවා අලෙවි කරන මහා යාන්ත්‍රණයක්, ඒ යාන්ත්‍රණයත් එක්ක ගැට ගැහුණු පොලිසිය ඉතා කුඩා ප්‍රමාණයක්, හමුදාවන්ගේ ඉතා කුඩා ප්‍රමාණයක්, රාජ්‍ය යාන්ත්‍ර ඉතා කුඩා ප්‍රමාණයක්. මෙවැනි තාමත් මේ විවෘත කරා දොරටුව හැබැයි අපිට භයානක චිත්‍රයක් ඇතුලේ පේනවා. දැන් අපිට පුළුවන් ඒ චිත්‍රයට මුවා වෙලා
ආපහු දොර වහලා අනේ අපි නෑ කියලා ඉන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒ දොරටුවෙන් අපි තබු පියවර ආපසු වරවන්න ඉදිරියට යන්න. අපි තෝරාගෙන තියෙන මේ මාවත. මම හිතනවා ඒ සඳහා අපිට අද අවශ්‍යයි පුළුල් ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. මේ ජාතික ව්‍යසනේ අවසන් කළ යුතුමයි. අවුරුදු 21 26 හිරිමල් වයසේ තරුණ තරුණියන් ලක්ෂ ගණනක් මේකට ගොදුරු වෙලා තිබෙනවා. සමහර පාසල්වල ගුරුවරු දන්නවා ළමයා කුඩු ගෙනලා තියෙන බව පාසලට. හැබැයි ගුරුවරයා තරවටුවක් කරන්නේ නැහැ. ගුරුවරයා බයයි. ඒ තරවටුවක් කළොත් එළිය මොනව වෙයිද දන්නේ. සමහර විශ්වවිද්‍යාලවල කාමර ඇතුලේ කුඩු විකුණනවා. විවිධ හේතු මත පොලිසියට තියෙන පොලිස්පතිතුමානේ අපිට වාර්තා වෙලා තියෙනවා. නේද විශ්වවිද්‍යාලවල තියෙන යම් සංස්කෘතියක් නිසා පොලිසියට යන්න බෑ. ඊටමත් හොඳ යනවා. ගිල්ලල්නවා. නිසා අධ්‍යාපන ආයතන කුඩු විකුණන මධ්‍යස්ථාන වෙලා වෙච්ච තැන් තියෙනවා. සමහර කාමර අපි දන්නවා. පාසල් වල මේ තත්ත්වය ඇවිල්ලා තිබෙනවා. කුඩා හෝ තරුණ තරුණියන් ගැටෙන කුමන හෝ සංස්කෘතික අවස්ථාවක් තිබුණොත් ඒකේ ප්‍රධාන මෙවලම් බවට මේ මද්ද්‍රව්‍ය පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේක සමාජයේම ව්‍යසනයක් බවට පත් වෙලා තිබෙන නිසා ඒ සමාජ ව්‍යසනේ තුරන් කිරීම සඳහා මහා ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරමුණක් අපි තියෙනවා. අපි සෑම දිනකටම දැනුම් දෙනවා. ලොල්ලුණු අයටයි විකුණන අයටයි ඉවත් වෙනු. ලොල්ලුණු අය ඉවත් වෙනු. විකුණන අය ඉවත් වෙනු. ඒ සදා මේ සමාජයේම අවදි වී තිබෙනවා. අනේදී අපේ නායක හාමුදුරන් වහන්සේලාට අපේ විහාරවාසී අපේ නායක හාමුදුරන් වහන්සේලා ගම් පුබුදු කරවන්න ඕන නැගිටවන්න ඕන. ඉතිහාසයේ අපි විවිධ අනතුරු වලට මුහුණ දීපු අවස්ථාවන්හිදී ඒ අනතුරට එරෙහිව ප්‍රධානම සටන් මධ්‍යස්ථාන ජනතා මධ්‍යස්ථාන බවට පත් වුණේ අපේ පන්සල. 1818 නැගිටීමේදී අපේ සටන් මධ්‍යස්ථාන අපේ පන්සල 1848 අපේ සටන් මධ්‍යස්ථාන අපේ පන්සල. එනිසා මම හිතනවා අදත් අපිට තියෙන මහා ජාතික ව්‍යායාමයක් මේ මද්ද්‍රව්‍ය වලට ලොල්ලුණු විකුණන අය ඉවත් වෙනු. ඒ මහා සංග්‍රාමය අපි ආරම්භ කළ යුතු කියලා මම විශ්වාස කරනවා. අන්නේදී අපේ හාමුදුරන් වහන්සේලාට පැවරෙන කාර්යභාරය රජයේ කාර්යභාරයටත් වඩා විශාලයි කියලා මම හිතනවා. මේ ගම් යලි අවදි කරන්න, ඒ ගම්වල තරුණ තරුණියන් දැනුවත් කරන්න. මොකද මේක පොලිසියෙන් 82000කට පමණ නිලධාරීන්ට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ තරම් මේ ව්‍යසනේ පැතිරලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා මේ කාර්යභාරයේදී අපේ අනුනායක හාමුදුරන් වහන්සේට මා දන්නවා උන්වහන්සේත් එක්ක අපි ඇසුරු කරලා තිබෙනවා කෙටි කාලයක්. මා කියන්නේ දිගු කාලයක් කියලා. නමුත් මා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනකොට උන්වහන්සේ අපේ විශ්වවිද්‍යාලයේම අවසන් වසරේ ඉගෙනුම ලැබෙමින් සිටි අපි දුරින් දැකලා තියෙන කාලේ. ඉතින් මම හිතනවා අපිට එක්ක පුළුවන් වේවි මේ සමාජ කාර්ය කරන්න. ඒ වෙනුවෙන් අද මේ තාමත් අභිනවයෙන් මේ පාරගත්තු ඉතාමත් ඓතිහාසික වගකීමෙන් ඓතිහාසික මඩුල් මඩුවේදී අවුරුදු 2000 ගණනක් නොනසී පවතින මේ දහමේ ඒ අඛණ්ඩතාවය තම දෙවුර මත පවරගෙන මේ සමාජයත් මේ රටත් අවදි කිරීම සඳහා උන්වහන්සේ දරන ඒ ප්‍රයත්නය සාර්ථක වේවා. ඒ සදා සුභාසින්සර ගෙනෙමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම. තෙරුවන් සරණයි. මාස 6න් රට වැටෙනවා කිව්වා. ආයෙත් පෝලිං එනවා කියලා කිව්වා. පළපුරුද්ද නෑ කියලා කිව්වා. අන්න පළපුරුද්ද තියෙන හිරේ හොරුන්ට නම් දුක ඇති. හැබැයි පහුගිය අවුරුද්ද ගැන අපිට නම් පට්ට සතුටුයි. මිෂන් අන්ස්ටොපබල් ස්ථාවරව ඉදිරියට ජාතික ජන බලවේගය